Okay. සද්දෙන් එන්න මේ මම ඇවිල්ලා ආදායම් බදුවේ. ඔව්. දන්නවද ආදායම් බදුවේ? ඔව්. අපිට පොඩි පැමිණිල්ලක් ඇවිල්ලා තියෙනවා. ඒ මොකද මහත්තයා? ඔයාලා මෙතන සාමාන්‍යයෙන් දවසට ලක්ෂ 2ක විතර ආදායමක් ගන්නවා කියලා. අම්මෝ. මේ කවුද? බලපං අපි කියන කතාව. මේ කවුද? මේ කස්ටමර්ස් කෙනෙක්. ඇත්තද කතාව අපිට මේ කෝල් එකක් ඇවිල්ලා දෙන එකයි බලන්න ආවරු. පැහැදිලි දාන්න ඔය එච්චරයි. මත් කියලා ඔය නා. ඒතකොට කවුද දන්නේ කෝල් කරේ නේද? දන්නේ නැහැ. ඔයාලට 50000ක් ගහන්න කියලා මේ අපේ නගර සභාවෙන් කියලා දෙනවා. පුළුවන්ද කරන්න? මේ සුදු මහත්තයා. මේව කරන මොනවා කරන්නද? හරි බලමු අදට යන්නම් අපි හැබැයි හොයලා බලනවා ඈ. හරි. ඈ? හරි හොයලා බලන්න. අවුලක් නෑ නේ? මහත්තයා නියම කතාව තමයි. දන්නේ ඉඳලා වත් කටක් කෑව විතරයි. සුදු මහත්තයා. ඒව තමයි නේ වහන්සි වෙන මිනිස්සු අපිත් කරන්නේ ජොබ් එකක් නේ ඒකනේ වැඩි. සුදු මහත්තයා. බොරුවක් ඒ කියන්නේ කියලා දෙන්නේ නේ. නූලාවා. එහෙමයි මොනවා කන්නේ බැරි මහත්තයා එහෙමනම්. ඔව්. එහෙනම් ඉතින් මේ වෙනකොට මෙතන ඉන්නවනේ මේ 25ක්. ඕනේ බලපන් නෝ මේක නම් ඇත්ත තමයි කවුද කියන්නේ අපි පොඩි වීඩියෝ එකක් කරේ YouTube channel එකකින් මෙයාට මෙයා කරුවනේ අර තියෙන කැමරා අයියෝ කමන්නේ දැම්මද ඒ මොනවද මොනව කරන්න බෑද නේද ඒ මොනවද මොනව කරන්න බෑද නේද මොනවද වෙනස් වෙන්න ඕන රටේ මොනවද මට එක බාස් එකක් නෑ ආටරක් ඒ නෑ කිස්සුද ඔය දෙනා චැට්ටලා ගාවේ ඔව් ඔව් අරයා මෙයා බස්සලා මෙයා පයින් ආවේ අපේ තා බයික් එක මං වත් කළා කාවත් හේතුව විතරයි බයින්න නැදුවේ නෑනේ බයින්න නැදුවේ අක්කා බයින්න නැති මම හිතුවා මටත් එකක් දානවද ඔව්